යකෝ බැන්දර පස්සේ ගොඩ කාලෙක ඉන්නේ බං උඹ ඔය දැක්කේ. ඉතින් කොහමද අලුත් ජීවිතේ දෂ්ටියෝ ඈ ඔහේ ඉන්නවා බං. කෝ අලුත බැඳපු මනමාලියෙක් ආවේ නැද්ද උඹ? එයා ගෙදර ඔස්ටියෝ. ගෙදර? මොකද උඹ නිකන් අවුලෙන් වගේ කතා කරන්නේ? මොකෝ කේස් එක? බඳින්න කලින් මගේ යාළුවෝ කිව්වා වයිෆ්ගේ මෑටේ තියෙනවද බලන්න කියලා. අනේ මම මෑටේ බැලුවා බං. කෝ මෑටයක් නැහැනේ බං. ඈ? අපෝ උඹ ඕකද අවුලෙන් ඉන්නේ? ඔව් බං. මට මේක ලොකු ප්‍රශ්නයක් බං. මානසික වදයක්. අනේ මට මේකට මොකක් හරි උත්තරයක් හොයලා තියන් බං. දැන් ඉතින් මොනවා කරන්නද බං? උඹ මාමාණිට කියපන් "තුව හැදුවට විතරක් වැඩක් නැහැ. ඒවා පරිස්සම් කරලා දෙන්නත් දැනගන්න ඕන" කියපන්. හරි හරි. මම මාමාණිට කියන්නම්කෝ. අනික උඹ ඔය ගෑණිගේ මෑටේ ගැන වද වෙන්න එපා. ගෑණිගේ මෑටේ වගේ නෙමෙයි උඹේ යටේ නැතුනොත් එහෙම. එහෙමනොත් තමයි ප්‍රශ්නේ. උඹේ යටේ තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ. උඹේ එකයි ඉන්නේ මෑටේ නෙමෙයි. උඹේ එකයි ඉන්නේ උඹේ යටේ. ඔය එක එකා කියන මෑට හොයන්න යන්න එපා බං. උඹේ යටේ පරිස්සම් කරගනින්. මොඩ හරකා.